ආයුබෝවන් හිතවතුනි, මේ වීඩියෝ එක මම අරන් ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු වඩා කාර්යක්ෂම කර ගැනීම සඳහා මා විසින් සකස් කරලා තියෙන ඩේටාබේස් සිස්ටම් එකේ තියෙන තවත් එක ඩේටාබේස් එකක් පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න. මේ ඩේටාබේස් එක තමයි ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තියෙන සියලුම සංවිධාන, ස්වේච්ඡා සමිති වැනි දේවල් ටික ලියාපදිංචි කරපු ලේඛනය ඔන්ලයින් ඩේටාබේස් එකකට සකස් කිරීම. ඉතින් මේක මම පෙන්වන්නම් ඔබට මේ සකස් කරලා තියෙන ඩේටාබේස් එක මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙවැනි ඩේටාබේස් එක පවත්වාගෙන යාමෙන් කාර්යාලයට තියෙන පහසුව කුමක්ද? දැන් සමහර විට ඔබගේ ආයතනයේ කාර්යාලය පවත්වාගෙන යනවා ඇති. සමහර විට මේ ලයිස්තුවම බොහෝ විට බොහෝ සංවිධාන ගණනාවක් තියෙනවා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල 100ක් 200ක් වගේ තියෙනවා. ඉතින් මේ තියෙන සියලුම තොරතුරු ටික ඔබේ දැනට CR පොතක හෝ නැත්නම් සමහර විට එතනින් චුට්ටක් ඉහළට ගිහිල්ලා Excel sheet එකක හෝ සමහර විට Word document එකක ඔබ පවත්වාගෙන යනවා ඇති. හොඳයි. නමුත් මෙවැනි විදිහට පවත්වාගෙන යන තොරතුරු පද්ධති වලට මැනුවලි පවත්වාගෙන යන ඒවට පිවිසීමට නම් ඒ CR පොත එක්ක තමන්ගේ ළඟට ගන්න ඕන. එහෙම නැත්නම් අර Excel sheet එක තියෙන කම්පියුටර් එක ළඟට යන්න ඕනේ. ඉතින් යම් ආයතනයක යම් ස්වේච්ඡා සංවිධානයක තොරතුරක් බලා ගන්න නම් ඒ බලා ගන්න යන ක්‍රියාවලිය තරමක් කාලය ගත වෙන අකාර්යක්ෂම එකක්. ඒ නිසා මේ ඩේටාබේස් එක පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තියෙන සියලුම සංවිධාන පිළිබඳ තොරතුරු ඔබේ ජංගම දුරකථනයෙන්ම බලා ගන්න. ඒ සඳහායි මේ සිස්ටම් එක මම හදලා තියෙන්නේ. ඉතින් ඔබට පේනද මේ ඉන්ටර්ෆේස් එක මේකේ මේ වම් පැත්තේ තියෙන්නේ තොරතුරු ඇතුළත් කරන එක, මේ දකුණු පැත්තේ තියෙන්නේ තොරතුරු බලා ගන්න පැත්ත. ඉතින් මම මෙතන එක තොරතුරක් ඇතුළත් කරන්නම්. මෙතනින් තෝරගන්න ඕනේ මුලින්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති ග්‍රාම නිලධාරී වසම. ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති ග්‍රාම නිලධාරී වසම් ටික පමණයි මෙතනින් පෙන්වන්නේ. ඒ නිසා ඔබට ඉතා පහසුවෙන් මේවා සොයා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතනදී ඒක මොන වගේ සමිතියක්ද කියන එක තෝරගන්න ඕනේ. මරණාධාර සමිති නම් එහෙම. ඊළඟට මම මෙතනට පාවිච්චි කරන්නම් මේ වගේ ටෙස්ට් 3 කියලා නමක්. ඊළඟට ඔබට පුළුවන් මේකේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන තුන් දෙනාගේ නම, දුරකථන අංකය, ඊමේල් තිබෙනවා නම් ඒවා සහ මේ තොරතුරු ඇතුළත් කර දිනය සටහන් කරලා තියාගන්න. ඉතින් මෙතන මම සාම්පල් විදිහට ටිකක් දාන්නම්. දාලා මේ විදිහට save organization කියන එකට ක්ලික් කරාම මෙතන වැටෙනවා organization added successfully කියලා. ඒ කියන්නේ ඒක මේ දකුණු පැත්තේ table එකට එකතු වුණා. දැන් ඔබ අර පවත්වාගෙන යන CR පොත තමයි මේ දකුණු පැත්තේ තියෙන්නේ. මේ තියෙන්නේ. යම් තොරතුරක් සංශෝධනය කරන්න ඕන නම් මෙන්න මෙතන edit කියන බටන් එක ක්ලික් කළාට පස්සේ නැවත ඒ ටික මේ වම් පැත්තේ තියෙන form එකට load වෙනවා. ඔබට පුළුවන් යම්කිසි වෙනසක් කරන්න අවශ්‍ය නම් මේ විදිහට වෙනස් කරලා update organization කියන එක ක්ලික් කරන්න. එතකොට updated successfully කියලා message එකක් මේ පැත්තේ වැටෙනවා. ඉතින් එතකොට මෙතන ඔබට පේනවා ඇති update වෙලා පෙන්නනවා. දැන් CR පොතක හෝ Excel sheet එක තියනවට වඩා තියෙන මේකේ වාසිය තමයි ඔබට mobile phone එකෙන් මේකට access වෙන්න පුළුවන්. access වෙලා අපි හිතමු ඔබට යම්කිසි ග්‍රාම නිලධාරී වසමක තියෙන සියලුම සංවිධාන ටික බලා ගන්න ඕන කියලා. එතකොට මෙන්න මෙතන පෙන්නනවා මේ පැත්තේ තියෙන මේ ෆිල්ටර් කියන ස්ථාන තුනෙන් ඔබට පුළුවන් ඕනෑම සංවිධානයක් ඔබට ෆිල්ටර් කරලා බලා ගන්න. මෙන්න මෙතනින් අපි හිතමු මෙන්න මේ පළවෙනි උඩින්ම තියෙන ග්‍රාම නිලධාරී කොට්ටාශයේ කීයක් තියෙනවද සංවිධාන කියලා. මේ විදිහට ක්ලික් කළාම ඒ ග්‍රාම නිලධාරී වසමේ තියෙන සංවිධාන සියල්ල මේ විදිහට ෆිල්ටර් වෙලා පෙන්නනවා. මේ විදිහට ඔබට පුළුවන් ඕනෑම ග්‍රාම නිලධාරී වසමක තියෙන සංවිධාන මොනවද කියලා බලා ගන්න. ඒ වගේම මෙතනින් ඔබට පෙන්නනවා සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන අයගේ තොරතුරු, දුරකථන අංක අවශ්‍ය නම් ඇමතුමක් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතා පහසුවෙන්. අපි හිතමු කොට්ටාශයේ මරණාධාර සමිති කීයක් තියෙනවද කියලා බලා ගන්න ඕන කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරොත් එහෙම ඒක කරගන්න පුළුවන්. එතකොට කාන්තා සමිති මෙන්න මේ ආකාරයට ඔබ ඇතුළත් කරලා තියෙන ඒවා ඔක්කොම ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් සංවිධානයේ නමින් හොයාගන්න. ඔබ සංවිධානයේ නම දන්නවා නම් මෙන්න මේ විදිහට එතන ටයිප් කරන්න පුළුවන් අකුරු දෙක තුනක්. එතකොට මේ සංවිධානයේ නමේ පළවෙනි අකුර දෙක තුන ගහනකොට මෙතනට එනවා ඒ සංවිධානය, ඒ නමින් සංවිධානයක් තියෙනවා නම්
ඒ ටික මෙතන ෆිල්ටර් වෙලා එනවා. ඉතින් ඔබට මෙතනින් ඕන එකක් තෝරාගෙන දුරකථන අංකයක් බලා ගන්න වගේ තොරතුරක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ ඩේටාබේස් එක හදලා තියෙන්නේ මූලික තොරතුරු ටික ඇතුළත් කරගන්න. නමුත් ඔබට හිතෙනවා නම් මීට වඩා මේක තව ඩෙවලොප් කරන්න පුළුවන් කියලා කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න. මම ඒ ටික කරන්න සූදානම්. මට අවශ්‍ය වෙන්නේ මේ සියලුම කටයුතු මේ ක්‍රියාවලි IT පාවිච්චි කරලා ඉතා පහසු වෙන තත්ත්වයට පත් කරන්න. ඒකෙන් මම අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ වඩා කාර්යක්ෂම වඩා තෘප්තිමත් වූ මහජන සේවයක් සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න. මේ පද්ධතිය ඔබට ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය නම් ඔබට උදව් කරන්න මම කැමතියි. ඔබට අවශ්‍ය පරිදි මේක තවදුරටත් වෙනස් කළ සංවර්ධනය කරලා දෙන්න මම කැමතියි. මගේ දුරකථන අංකය තියෙනවා අමතන්න. මීට කලින් වීඩියෝ බලන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා ඊට අදාළ ලින්ක්ස්. එමනම් මේ පද්ධතිය ඔබගේ කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා භාවිතා කරගන්නට ආරාධනා කරමින් මේ වීඩියෝ අවසන් කරනවා.